හරි ළමයි ඉතින් මගේ අනිත් ඉතුරු ආට් එකත් කන්ටිනියු වෙන ගමන් තියෙන්නේ ඇඳෙන ගමන් ඇත්තටම අද නම් ටිකක් අමාරුයි. ඒ කියන්නේ මේකේ දුම් පාර මෙහෙම එද්දි ඔයාලට පේනවා ඇති මෙහෙම රත් වෙද්දි දුමක් එනවා. ඕක ඇත්තටම ඇහැට වදිනවා ඇවිල්ලා. ඉතින් මං හිතුවා මෙන්න මේ වගේ ෆෑන් එකක් පාවිච්චි කරන්න. මේක ඔයාලට පේනවා ඇති මේක තියෙන්නේ මගේ පැත්තට නෙවෙයි. හරිද? මේක තියෙන්නේ අපේ පැත්තේ ඉඳන් එහාට. ඕක සාමාන්‍යයෙන් බ්ලෝවර් එකක් විදිහට තමයි මෙතනදී වැඩ කරන්නේ. හරිද? අපි දැන් මේ මෙතනින් මේ දුම යද්දී දැන් ඉස්සෙල්ලා ආවේ මේක මගේ පැත්තට. නමුත් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට පුච්චලා පෙන්නන්නම්. මෙන්න මේ ලී කෑල්ල ඔයාලට පුච්චලා පෙන්නන්නම්. දැන් දුම යන්නේ කොයි පැත්තටද බලන්න. කෙලින්ම උඩට නැගලා අර පැත්තට තමයි යන්නේ. හරිද? මොකද මෙහෙ ඉඳන් ඒ දුම අරහෙට අදිනවා. එතකොට අපිට මේ එන මේකෙන් එන මේ විසදුමක් හෝ ඇත්තටම මේවා දුම අමාරුයි ඇහි වදිද්දි. එතකොට දැන් අපේ ඔක්කොම දුම ටික අර ෆෑන් එකට තමයි ගහගෙන යන්නේ. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ ඔයාලා ගොඩක් මේ වගේ වැඩ කරද්දි තමන්ගේ සෞඛ්‍ය ගැන ගොඩක් හිතන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි දැන් මම මෙන්න මෙතන පොඩි පැච් එකක් දාන්නේ අද්දි මේ මෙතන මගේ මේ ඇනේ වැදුනා. මේ බවුත් එකේ තියෙන මෙන්න මේ මෙතන ඇණයක් තියෙනවා පේනවා ඇති. ඒක වැදිලා මෙතන පැච් එකක් වුණා. මම එතෙන්ට පොඩි තරුවක් දාලා මේ මාක් එකක් දාගත්තා. ඒක නිසා මේ මුළු එකටම මට තරු දාන්න සිද්ධ වුණා. ඒ පැච් එක නිසා ඇත්තටම ඒක ලොකු බාධාවක්. විශේෂයෙන්ම ඔයාලා මේ වගේ බවුත් එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ වගේ යකඩ කෑල්ලක් භාවිතා කරන්න. යකඩ තහඩුවක්. එතකොට ඔයාලට පුළුවන් මේක මේ විදිහට මෙතනින් තියාගෙන ඉතුරු වැඩ ටික මෙතන කරගන්න පුළුවන්. හරිද? එතකොට කොච්චර අපි මේක මෙතන බිම වැදුනත් කිසිම ගැටලුවක් නැතුව අපි මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් මතක් කරන ගමන් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා.